පෙත්ති තියෙන්නේ මෙන්න මේ විදිහට. අනිත් දේ තමයි ඔයාලා මූණ අල්ලන්න කලින් ඔයාලා වැදගත්ම දෙයක් ඊට කලින් කරන්න තියෙනවා. ඒ දාපු ගම ස්කින් එකට හරි ලස්සන ග්ලාසි ලුක් එකක් ගන්න පුළුවන්. දිගටම ඔයගේ නවත්තලා දාලා හිටියොත් ඔයා හිතනවා මේ කලේ කොට දිගටම තියෙයි කියලා. නෑ. මම කියන්නේ නෑ කියලා. හේතුව තමයි හයි කොහමද ඔයාලට? ඉතින් අලුත් අවුරුද්දේ පළවෙනිම වීඩියෝ එක අද මම ඔයාලට ගෙනත් තියෙනවා. ඉතින් හැම දෙයකටම කලින් මම ඔයාලට සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා විශ් කරනවා. දවසින් දවස ලස්සන වෙන, දවසින් දවස ඔයාලා ගොඩාක් ලස්සන වෙන සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මම ඔයාලා හැමෝටම විශ් කරනවා. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් ගෙන්න බලාපොරොත්තු වෙලා තියෙන්නේ අපි කොහොමද අපිට ලස්සන ස්කින් කලර් එකක් හදාගන්නේ? තියෙන ස්කින් කලර් එක අපි කොහොමද මේන්ටේන් කරන්නේ? හරි විදිහට මේන්ටේන් කරන්නේ කොහොමද? වෙන අය කියන්නේ නැති ගොඩාක් රහස් මං ඔයාලට අද ගෙනල්ලා තියෙනවා. ඒ කියන්නේ අපි හැමෝම කැමතිනේ ලස්සන ස්කින් කලර් එකක්, ආකර්ශනීය හොඳ ස්කින් කලර් එකක් ලබා ගන්න. ඉතින් ඒ හැම දෙයකටම මං ඔයාලට කොහොමද පියවරින් පියවරට අපේ ස්කින් කලර් එක හදාගන්නේ කියලා මං ඔයාලට කියලා දෙනවා. හරි අපි හැමෝගෙම පළවෙනිම ස්ටෙප් එක තමයි අපි ස්කින් එක හොඳට ක්ලීන් කරගන්න එක. එතකොට ඔයාලා දන්නවා අපි ස්කින් එකට අනිවාර්යයෙන්ම හොඳ ෆේස් වොෂ් එකක් හරි ක්ලෙන්ස් එකක් හරි අපි ස්කින් ටයිප් එකට මැච් වෙන විදිහට තෝරගන්න ඕනේ. ඒ කියන්නේ අපි ස්කින් එක ඔයිලි ස්කින්, එතකොට ඩ්‍රයි ස්කින්, සෙන්සිටිව් ස්කින්, කොම්බිනේෂන් ස්කින් කියලා අපි ස්කින් එක බෙදෙනවා. එතකොට ඔයා දැනගන්න ඕනේ ඔයාගේ ස්කින් එක මොන ටයිප් එකේද තියෙන්නේ කියලා. ඒ ටයිප් එකට අදාළව හොඳ ක්ලෙන්ස් එකක් හරි හොඳ ෆේස් වොෂ් එකක් හරි අනිවාර්යයෙන්ම යූස් කරන්න ඕනේ. අනිත් දේ තමයි ඔයාලා මූණ අල්ලන්න කලින් ඔයාලා වැදගත්ම දෙයක් ඊට කලින් කරන්න තියෙනවා. ඒ කියන්නේ ඔයා ඕනම වෙලාවක මූණ හේදුවත් ඔයාලා මේ දේ කරන්න අමතක කරන්න එපා. ඉස්සෙල්ලාම ඔයා කරන්න ඕනේ ඔයාගේ අත් දෙක හොඳට සබන් දාලා හොද ගන්න ඕනේ. ඒ කියන්නේ ඉස්සෙල්ලාම ඔයාගේ අත් දෙක හොඳට පිරිසිදු කරගන්න ඕනේ. නැත්නම් අපි ඔයා දන්නවනේ අපි එක ඒවා අත්වල ගෑවෙනවා. ඒතකොට ඒ වගේ විස බීජ බැක්ටීරියා අපේ මූණට ඊට පස්සේ ගෑවෙන්න පුළුවන්. එතකොට තමයි ඔය ගොඩක් අයට ස්කින් එකේ පිම්පල්ස් දාන්නේ, ස්කින් එක ඩැමේජ් වෙන්නේ අන්න ඒ වගේවත් නිසා. ඒ නිසා මේ පොඩි වැරද්ද වුණත් ඔයාලා කරගන්න එපා. මොකද මේ පොඩි වැරද්ද වුණත් ඔයාලගේ ස්කින් එක කැත වෙන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යයෙන්ම මූණ හොදන්න කලින් ඔයාලා අත් දෙක හොඳට සබන් ගාලා හොඳට වොෂ් කරගන්න. හරිද? ඊට පස්සේ ඔයාගේ ස්කින් ටයිප් එකට මැච් වෙන හොඳ ක්ලෙන්ස් එකක් හරි ෆේස් වොෂ් එකක් හරි අරගෙන හොඳට මූණ ක්ලීන් කරගන්න. අනිත් දේ තමයි ඔයාලා මූණ වොෂ් කරනකොට විනාඩියක් දෙකක් විතර හොඳට මූණ හොඳට ක්ලීන් කරන්න. ඒ කියන්නේ ක්ලෙන්ස් එක හරි ෆේස් වොෂ් එක හරි අරගෙන ඔයා විනාඩියක් දෙකක් හොඳට ස්කින් එකේ තියෙන කුණු දූවිලි යනකම් හොඳට ස්කින් එකේ එක ගන්න. හරිද? හොඳට අපි කියන රත් දෙකෙන් හොඳට අතුල්ලන්න මූණ. හරිද? තද කරලා නෙමෙයි සාමාන්‍යයෙන් හොඳට වොෂ් කරන්න. හරිද? ඒකම ඔයාගේ බෙල්ලත් ඒකම හොඳට ගාන ෆේස් වොෂ් එක ක්ලෙන්ස් එක හරි විනාඩියක් දෙකක්වත් අඩුම තරමේ ඔයාලා එහෙම වොෂ් කරන්න. එතකොට තමයි අපි ස්කින් එකේ තියෙන කුණු දූවිලි හොඳට ගිහිල්ලා තෙල් කුණු ගිහිල්ලා අපි ස්කින් එක හොඳට ක්ලීන් වෙන්නේ. හරිද? එතකොට ඔයාලා අන්න ඒ දෙත් කරන්න අමතක කරන්න එපා. ඊට පස්සේ ඔයාලා මූණ පිහින එක. ඊළඟ දේ තමයි ඔයාලා දැන් මූණ හොදලා මූණ පිහිනවනේ. ඔයාලා කොණ්ඩෙට ඇඟට පිහින දේ මූණට යූස් කරන්න එපා. ඒ දේ කරන්නම එපා. ඒ දේ කරා කියන්නේ ඔයාලගේ ස්කින් එක ඩැමේජ් වෙනවා, පිම්පල්ස් දානවා. ඔයාලටවත් හිතාගන්න බෑ ඇයි කොහොමද මගේ ස්කින් එක මෙහෙම පිම්පල්ස් එන්නේ කියලාවත් ඔයාලට හිතාගන්න බැරි වෙයි. සමහර විට ඔයාලා මෙහෙමත් හිතයි. දැන් ඔයාලා හිතන්නකෝ ඒ දවස්වල ඔයාලා අලුතෙන් මොන හරි ප්‍රොඩක්ට්ස් වගේක් යූස් කරගෙන යනවා කියලා. ඔයාලා හිතන්නේ අන්න ඒ ප්‍රොඩක්ට් එකේ වැරද්දක් හින්දා තමයි මගේ මූණේ පිම්පල්ස් දාන්නේ කියලා. බලනකොට ඒක නිසා නෙමෙයි ඔයාලගේ පිම්පල්ස් දාලා තියෙන්නේ අර පොඩි වැරද්දක් හින්දා. ඒ කියන්නේ ඇඟ පිහින, කොණ්ඩේ පිහින ටවල් එකකින් ඔයාලා මූණ පිහින ඉඳා. හරිද? ඒක නිසා ඒ වැරද්ද කරගන්නත් එපා. ඒක හොඳට මතක තියාගන්න. ෆේස් එකට වෙනම ටවල් එකක් තියාගන්න. නැත්නම් ඔයාලට පුළුවන් ෆේෂියල් ටිෂුස් යූස් කරන්න. ඒවා යූස් කරන්න. එතකොට ඔයාගේ ස්කින් එකත් පිම්පල්ස් එන කරදරෙන් ඔයාලගේ ස්කින් එක බේර ගන්න පුළුවන්. අනිත් දේ තමයි ඔයාලගේ ස්කින් එකට හොඳට ටෝන් එකක් යූස් කරන්න. මම මේ ඔයාලට කියන්නේ පියවරෙන් පියවර අපි මෝර්නින් එකේ ඉඳලා කොහොමද අපි ස්කින් එක හදාගන්නේ කියලා මම මේ ඔයාලට මෝර්නින් රූටින් එකක් විදිහට තමයි මේ ඉස්සෙල්ලාම කියන්නේ. හරිද? මෝර්නින් රූටින් එක. එතකොට ඔයාලට පුළුවන් හොඳ ටෝන් එකක් යූස් කරන්න මෝර්නින් එකට. මම නම් යූස් කරන්නේ අයිස් කියුබ් එක. මොකද මට ඒක සැටිස් ඒකින්ද මම ඒක යූස් කරනවා. ඒකත් හැමදාම නෙමෙයි දවසක් කර දවසක් වගේ තමයි. නැත්තම් අයිස් කියුබ් නැත්තම් අයිස් වතුරේ මූණ හොද. හරිද? ඒක තමයි මම කරන්නේ ටෝන් එක විදිහට උදේ වරුවේ.
ඊට පස්සේ පුළුවන් ඔයාලට හොඳ මොයිස්චරයිසර් එකක් ඔයාගේ ස්කින් එකට යූස් කරන්න. අනිවාර්යයෙන්ම අපි ස්කින් එකට මොයිස්චරයිසර් කියන දේ තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපි ස්කින් එක ඩ්‍රයි වෙලා තියෙනකොට අපි ස්කින් එකේ කිසිම ලස්සනක් පේන්නේ නැහැ. ඒක නිසා අනිවාර්යයෙන්ම අපි ස්කින් එකට හොඳ මොයිස්චරයිසර් එකක් දෙන්න ඕනේ. ඒක නිසා ඒකත් ඔයාගේ ස්කින් ටයිප් එකට මැච් වෙන හොඳ මොයිස්චරයිසර් එකක් යූස් කරන්න. ඉතින් මම යූස් කරනවා CeraVe එකේ මොයිස්චරයිසර් එක. ඒක ගොඩක් හොඳයි. ඒකෙන් අපේ ස්කින් එක හොඳට හයිඩ්‍රේට් වෙනවා. ඒ වගේම Anua brand එකේ PDRN කියලා මොයිස්චරයිසර් ක්‍රීම් එකක් යූස් කරන. මම ඔයාලට මේ ප්‍රොඩක්ට්ස් දෙක පෙන්නන්නම්. එතකොට ඔයාලට ටිකක් අයිඩියා එකක් ගන්න පුළුවන් මොන වගේ එකක්ද අපි යූස් කරන්න ඕනේ කියලා. ඊට අමතරව ඔයාලට ඩේ ක්‍රීම් එකක් වගේ වුණත් යූස් කරන්න පුළුවන්. ඒත් අර හොඳ මොයිස්චරයිසර් එකක් තියෙනවා නම් විතරක් යූස් කරන්න. ඒ මොකද අපි ස්කින් එකට මොයිස්චරයිසර් කියන දේ ඊටාම වැදගත්. ඒක නිසා ඉතින් මම යූස් කරන මොයිස්චරයිසර් ක්‍රීම් දෙක තමයි මෙන්න මේ දෙක. මේක CeraVe brand එකේ oil free මොයිස්චරයිසර් එක. මොකද මට තියෙන ඔයිලි ස්කින් එකක් නේ. එතකොට මම මේක තමයි මෝර්නින් එකට යූස් කරන්නේ. එතකොට මේක Anua brand එකේ PDRN මොයිස්චරයිසර් ක්‍රීම් එක hyaluronic acid තියෙන මොයිස්චරයිසර් ක්‍රීම් එක. ඉතින් මේ දෙකම හොඳයි ඔයාගේ ස්කින් එක හොඳට මොයිස්චරයිසර් කරන්න. ගොඩාක් හොඳයි මේ Anua brand එකේ මේ මොයිස්චරයිසර් ක්‍රීම් එක ගොඩක්ම හොඳයි. ඒ කියන්නේ ගොඩක් ඩ්‍රයි ස්කින් එකක් එහෙම තියෙන කෙනෙක්ට ගොඩක් හොඳයි. මොකද හොඳට ස්කින් එක මොයිස්චරයිසර් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් කැමති නම් මේ වගේ ප්‍රොඩක්ට් එකක් යූස් කරන්න. මේක ඔයිලි ස්කින් එකටත් ඕකේ. මොකද මගේත් ඔයිලි ස්කින් එකක් තියෙන්නේ. අනික මේක ෆංගල් ඇක්නි සේෆ් ප්‍රොඩක්ට් එකක්. ඒක නිසා ඔයාලට කුරුල්ලා ප්‍රශ්න එහෙම තියෙනවා නම් ඒ අයටත් බය නැතුව යූස් කරන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් හොඳ වෙබ්සයිට් එකක් බලලා ඔයාලා මේ ප්‍රොඩක්ට්ස් ඔරිජිනල්ම ප්‍රොඩක්ට්ස් ගන්න. මොකද මේ වගේ ෆේක් ඒවා තියෙනවා. ගොඩක්ම මේ CeraVe brand එකේම ෆේක් ප්‍රොඩක්ට්ස් තියෙනවා. ඒක නිසා ඔයාලා බලලා හොඳ වෙබ්සයිට් එකකින් ගන්න. ඉතින් මේ දෙක තමයි මෝර්නින් එකට මම යූස් කරන මොයිස්චරයිසර් ක්‍රීම් දෙක. ඊළඟ අනිත් කාරණේ තමයි සන්ස්ක්‍රීම් කියන දේ. මම මගේ කස්ටමර්ස්ලට මම ගොඩක්ම කියන්නේ අනිවාර්යයෙන්ම සන්ස්ක්‍රීම් කියන දේ නම් ඔයාලා ස්කිප් කරන්න හිතන්නවත් එපා. ඒ කියන්නේ මගේ කස්ටමර්ස්ලට මම විශේෂයෙන්ම කියන්නේ ඔයාලා හොඳ සන්ස්ක්‍රීම් එකක් යූස් කරන්න. නැත්නම් ඔයාලා මොන දේ යූස් කරත් වැඩක් වෙන්නේ නැහැ. ඔයාලට රිසල්ට් එකක් නම් ගන්න බෑ. හේතුව තමයි සන්ස්ක්‍රීම් කියන දෙයකින් වෙන්නේ අපේ ස්කින් එක අවුවෙන් පරිස්සම් කරන එකනේ. එතකොට ඔයාලා හිත මෝර්නින් එකට හොඳ ස්කින් කෙයාර් රූටින් එකක් ෆලෝ කරනවා. හරිද? ඊට පස්සේ රෑට ඔයාගේ ස්කින් කලර් එක හදාගන්න හොඳ නයිට් ක්‍රීම් එකක් යූස් කරනවා. එතකොට ඔයා උදේට දවල්ට සන්ස්ක්‍රීම් එකක් යූස් කරන්නේ නැත්නම් එළියට යනකොට සන්ස්ක්‍රීම් එකක් යූස් කරන්නේ නැත්නම් ඔයා අර කරන හැම දෙයක්ම අපරාධේ. ඒ කියන්නේ වතුර යනවා වගේ වැඩක් තමයි වෙන්නේ. හේතුව තමයි අපි අවුවට අපි ස්කින් එක ඩැමේජ් වෙනවා, අපි ස්කින් කලර් එක ෆේඩ් වෙනවා, සන්බර්න් වෙනවා. එතකොට පිග්මන්ටේෂන් වෙනවා, හයිපර් පිග්මන්ටේෂන් වෙනවා. එතකොට මේ වගේ දේවල් වෙනකොට අපේ ස්කින් එක අපි අර කොච්චර වියදම් කරලා ස්කින් එකට ප්‍රොඩක්ට්ස් ගත්තත් වැඩ නැහැ සන්ස්ක්‍රීම් කියන දේ යූස් කරන්නේ නැත්නම්. ඒක නිසා අනිවාර්යයෙන්ම අඩුම 50+ තියෙන සන්ස්ක්‍රීම් එකක් යූස් කරන්න. මම යූස් කරන්නේ මේ කොරියන් බ්‍රෑන්ඩ් එක සන්ස්ක්‍රීම් එක. ඉතින් මේක ගොඩක් හොඳයි. මම කියන්නේ මේකම විතරක් ගන්න කියලා නෙමෙයි. ඔයාලා දැනට කොහොමද දන්නවනේ සෝෂල් මීඩියා වල ගොඩක් හොඳ සන්ස්ක්‍රීම් බ්‍රෑන්ඩ් යනවා. ඉතින් ඔයාලට පුළුවන් ඒ හොඳ බ්‍රෑන්ඩ් එකක් බලලා white cast නැති හොඳ සන්ස්ක්‍රීම් එකක් යූස් කරන්න. ඒකත් 50+ එකක් හරි ඊට වැඩි එකක් හරි යූස් කරන්නම ඕනේ. අනිවාර්යයෙන්ම යූස් කරන්න. මේක මොයිස්චරයිසර් ක්‍රීම් එකක් වගේ මම අර මගේ අනිත් කලින් වීඩියෝස් වලත් කියලා ඇති මොයිස්චරයිසර් ක්‍රීම් එකක් වගේ අර හැමට මේ ඉක්මනින්ම ඇබ්සෝබ් වෙනවා. ඒ වගේම හොඳ ෂයිනි ලුක් එකක් එන. කියන්නේ ගාපු ගම ස්කින් එකට හරි ලස්සන ග්ලාසි ලුක් එකක් ගන්න පුළුවන්. හොඳ මොයිස්චරයිසර් එකක් තියෙනවා. ඉතින් ඩ්‍රයි ස්කින් එකක් ඕනම ස්කින් එකක් තියෙන කෙනෙක්ට ඔයිලි ස්කින් එකක් තියෙන කෙනෙක්ට උනත් යූස් කරන්න පුළුවන්. මොකද පෞද්ගලික මට තියෙන ඔයිලි ස්කින් එකක්. ඉතින් ඔයාලට මේ සන්ස්ක්‍රීම් එක යූස් කරන්න පුළුවන්. නැත්නම් ඔයාලට ඕනම සන්ස්ක්‍රීම් එකක් යූස් කරන්න white cast එකක් නැති හොඳ බ්‍රෑන්ඩ් එකකින් ගන්න. හරිද? ඉතින් මම ආයෙමත් කියන්නේ ඔයාලා හොඳ සන්ස්ක්‍රීම් එකක් යූස් කරන්න ඕනේ. හරිද? හරි. දැන් එතකොට අපි මෝර්නින් ස්කින් කෙයාර් රූටින් එක මේ විදිහට කම්ප්ලීට් වෙනවා. ඊට අමතරව මම දැන් ඔයාලට කියන්නම් අපි කරන්න ඕන දේවල් ටිකක්. ඒ කියන්නේ අපි ස්කින් එක වෙනුවෙන් අපි කරන්න ඕන විශේෂ දේවල් ටිකක්. ඒ තමයි අනිවාර්යයෙන්ම සතියකට එකපාරක් හරි දෙපාරක් හරි හොඳට ස්ක්‍රබ් කරන්න ඕනේ අපි ෆේස් එකයි බොඩි එකයි. ෆේස් එක නම් එකක් වුණත් ඇති සතියේට, බොඩි එකත් සතියකට එකක් හරි අනිවාර්යෙන් කරන්න ඕනේ. හේතුව තමයි අපි ස්කින් එකේ ඔයාලා හිතන්න සතිය පුරාවට අපි ස්කින් එකේ කුණු දූලි රැඳිලා එතකොට ඩෙඩ් ස්කින් එකක් කියලා එකක් හැදෙනවනේ. ඔයාලා දන්නවනේ ඩෙඩ් ස්කින් එක මැරුණාම හරිද? මැරුණාම එකතු වෙලා ඔයාලා ඒක සතියකට එකපාරක්වත් ක්ලීන් කරන්නේ නැත්නම් ඔයාලා යූස් කරන ප්‍රොඩක්ට්ස් වල ප්‍රතිඵල අඩු වෙන්න පුළුවන්. හේතුව තමයි අපේ හැම උඩ මැරුණු සෛල තට්ටුවක් තියෙනකොට ඒ තට්ටු උඩ ඉන්න අපි අර ප්‍රොඩක්ට්ස් ටික ඇප්ලයි කරන්නේ. එතකොට අපිට ඒ ප්‍රොඩක්ට්ස් වල 100% රිසල්ට් එක ගන්න බැරි වෙනවා. හේතුව තමයි අපි ඒක ගානේ අර අපි මැරුණු සෛල වල උඩ. එතකොට කිසිම රිසල්ට් එකක් නැහැ නේ. ඔයාලට උනත් තේරෙනවනේ තේරුමක් නැති වැඩක් කියලා. ඒක නිසා අනිවාර්යයෙන්ම හොඳ ස්ක්‍රබ් එකක්, කියන්නේ ස්කින් ටයිප් එකට මැච් වෙන
හොඳ ස්ක්‍රබ් එකක් යූස් කරන්න ෆේස් එකට. ඒ වගේම බොඩි එකට අනිවාර්යයෙන්ම ස්ක්‍රබ් එකක් යූස් කරන්න. මම බොඩි එකට නම් ස්ක්‍රබ් එකක් හදන හැටි මගේ වීඩියෝ එකක් දාලා තියෙනවා. ඔයාලා ඒක පොඩ්ඩක් බලලා ඔයාලට කැමති ස්ක්‍රබ් එකක් ඒ විදිහට හදාගන්න පුළුවන්. එතකොට මූණට උනත් ස්ක්‍රබ් එකක් යූස් කරද්දී ඔයාලා හොඳ බ්‍රෑන්ඩ් එකක් වගේ බලලා හොඳ ස්ක්‍රබ් එකක් යූස් කරන්න. ඒකත් අර ගොඩක් රෆ් නැති හොඳ ස්කින් එකට මයිල්ඩ් ස්ක්‍රබ් එකක් වෙන හොඳ ස්ක්‍රබ් එකක් යූස් කරන්න. හරිද? ඒ වගේ දේවල් කරන්න ඕන. හරි, අනිත් දේ තමයි ෂීට් මාක්ස් එකක්. ඉතින් ෂීට් මාක්ස් කියන දේ අත්‍යවශ්‍ය කියන්නේ මෙහෙමයි. අපි ස්කින් එකට ඉතින් ෂීට් මාක්ස් එකක් යූස් කරනවා නම් හොඳයි. හේතුව තමයි අපි ස්කින් එක හොඳට හයිඩ්‍රේට් වෙනවා, ස්මූත් වෙනවා. අර ස්කින් එක හරිම කාම් කරනවා. අර අපි කියන්නේ හරිම ස්කින් එකට හරිම සනීපයි. ඒක ෂීට් මාක්ස් එකක් දාලා ගැලෙව්වහම හරිම අපි ස්කින් එක කාම් වෙලා ඒක හරිම ස්කින් එකට වටිනවා. ඒ කියන්නේ ඔයාලා අනිවාර්යයෙන්ම ෂීට් මාක්ස් එකක් යූස් කරන්න. ඒක පළවෙනි පාර ෂීට් මාක්ස් එකක් යූස් කරන කෙනෙක්ට නම් හොඳටම වෙනස තේරෙයි කලින් යූස් කරලා නැති අයට. මොකද ඒ තරම් අපි ස්කින් එකට හොඳ බෙනිෆිට් එකක් ලැබෙනවා මේ ෂීට් මාක්ස් වලින්. හොඳට ස්කින් එක ක්ලියර් වෙනවා. අනිත් දේ තමයි ෂීට් මාක්ස් උනත් යූස් කරද්දී හොඳ බ්‍රෑන්ඩ් එකක් බලලා යූස් කරන්න. කොරියන් බ්‍රෑන්ඩ්ස් හොඳයි. ඔය ඒකෙම කොරියන් බ්‍රෑන්ඩ්ස් වලත් ස්කින් එකට මැච් වෙන ඒවා බලලා යූස් කරන්න. හරිද? ඒ වගේ දේවලුත් කරන්න. අනිත් දේ තමයි ඔයාලට පුළුවන් ෆේස් එකට පැක් දාන්න. ෆේස් පැක් එකක් ඔයාලගේ ස්කින් එකට මැච් වෙන දේවල් බලලා ෆේස් පැක් යූස් කරන්න පුළුවන්. ඊට අමතරව ඔයාලට පුළුවන් ගෙදරදී උනත් ෆේස් පැක් හදාගෙන යූස් කරන්න. කඩල පිටි, මුං ඇට පිටි ඒ වගේ දේවල් වලින් ඔයාලට ෆේස් පැක් හදාගන්න පුළුවන්. බීට්රූට් වලින් ඒ වගේ හොඳ ෆේස් පැක් යූස් කරන්න පුළුවන්. ඊට අමතරව ඔයාලට පුළුවන් රයිස් පැක් එක තියෙන. ඒ රයිස් පැක් එකත් ගොඩාක් හොඳයි. මම ගොඩක්ම මගේ ෆේවරිට් පැක් එක තමයි රයිස් පැක් එකයි බීට්රූට් ෆේස් පැක් එකයි. ඉතින් ඒ වගේ ඒවා යූස් කරන්න පුළුවන් නම් සතියකට එකපාරක් හරි ගොඩාක් හොඳයි ඔයාගේ ස්කින් එකට. අනිත් ඒ තමයි ඔයාගේ ඇඟ උෂ්ණ එක. ඔයාගේ ඇඟ උෂ්ණ කෙනෙක් නම් මේ වීඩියෝ එක බලන කෙනෙක් නම් ඇඟ උෂ්ණයි නම් ඔයා අනිවාර්යයෙන්ම මේ කොටස නම් ස්කිප් කරන්න එපා. මොකද මේකේ ගොඩාක් දේවල් ඔයාලට ගන්න තියෙනවා. පළවෙනිම දේ තමයි ඔයාලා අනිවාර්යයෙන්ම උෂ්ණ කෑම කන එක ගොඩක්ම අඩු කරන්න. ඒ කියන්නේ පුළුවන් තරම් නොකා හිටියත් කමන්නේ උෂ්ණ කෑම කන්න බැරි අවස්ථා. ඒ කියන්නේ නොකා ඉන්න බැරි අවස්ථා එනවනේ. ඒක නිසා මම කියන්නේ කන්න චුට්ටක් කන්න. හරිද? ඒක පොඩ්ඩක් කන්ට්‍රෝල් කරගන්න. අනිත් දේ තමයි සී ෆුඩ් එහෙම කනවා නම් ඔයාලා ගොඩාක් ඒක අඩු කරන්න. මොකද මට සී ෆුඩ් කන්න ආසම කෙනෙක්. හැබැයි මම කන්නේ නැහැ. මගේ ස්කින් එක ගැන හිතලා මම සී ෆුඩ් කන්නේ නැහැ. හරිද? ඒක නිසා ඔයාලත් එහෙම ඔයාලගේ ස්කින් එකට ආදරේ නම් ඒව පොඩ්ඩක් කන්ට්‍රෝල් එකේ යන්න. හරිද? මොකද අපි හැම දෙයක්ම කරන්නේ අපි ස්කින් එක ලස්සන කරගන්නනේ. ඒක නිසා එතකොට ඔයාලට උනත් ඔයාලා යූස් කරන ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් වල උනත් 100% රිසල්ට් එක ගන්න බැරි වුණා ඇඟ උෂ්ණ තිබ්බා. ඒක නිසා අනිවාර්යයෙන්ම ඇඟ උෂ්ණ එක නැති කර ගන්න ඕනේ. ඉතින් මම ඔයාලට බෙහෙතක් කියන්නම්. ඔයාලා දන්නවා ඇති ට්‍රිපලා. අහලත් ඇති ට්‍රිපලා කියන දේ. ඉතින් ඔයාලගේ ඇඟ උෂ්ණයි නම් මේ ට්‍රිපලා ටැබ්ලට් එකක් බොන්න. දවසට ටැබ්ලට් මම දෙකක් බොනවා. ඉතින් මේකෙන් දවසකට රෑට දෙකක් මම බොන්නේ රෑට ට්‍රිපලා දෙකක් ඔයාලා බොන්න. ඇත්තටම හොඳයි. ඇඟ උෂ්ණ කට්ටියට ගොඩක්ම හොඳයි. ඉතින් ඔයාලා පොඩ්ඩක් මේක try කරලා බලන්න. මේක මං කියනකට බොන්න එපා. මොකද මේක ටැබ්ලට් එකක් නේ. ඔයාලා පොඩ්ඩක් ෆාමසි එකකින් අහලා මේ ડોක්ටර් කෙනෙක්ට හරි කියලා මේක මට හොඳයිද? මගේ බොඩි එකට මේක ගන්න හොඳයිද කියලා පොඩ්ඩක් අහලා බලලා ට්‍රිපල් එක උනත් ගන්න. මොකද ඕනම දෙයක් අපිට එහෙම රෙකමන්ඩ් කරන්න බෑනේ ටැබ්ලට් වගේ දේවල්. මොකද ඒ ඇඟ ඇතුළට යන දේවල් නේ. ඒක නිසා ඔයාලා පොඩ්ඩක් උපදෙස් අරගෙන මේක පොඩ්ඩක් try කරලා බලන්න. මේක ඇත්තටම හොඳයි. මේක මේ උෂ්ණ යන්න ගොඩක්ම හොඳ ට්‍රිපල් එක. මගේ මේ ලොකු බෝතලේ මේ පොඩි බෝතලේ මේක පළවෙනි ගත්තේ. මේක ප්‍රතිඵල හොඳ හින්දා තමයි මම මේ පාර ලොකු බෝතලේ ගත්තේ. ඉතින් ඒකේ පෙත්ති තියෙන්නේ මෙන්න මේ විදිහට. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මේ වගේ පෙත්තක් එකෙන්නේ. ඉතින් මම මේකෙන් දවසට දෙකක් බොනවා. රෑට නිදා ගන්න ලඟ වෙලා වගේ තමයි මම බොන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ෆාමසි එකකින් වගේ අහලා නැත්නම් ડોක්ටර් කෙනෙක්ගෙන් අහලා ඔයාගේ ඇඟට ගන්න හොඳයි නම් අරන් බලන්න. ඇත්තටම හොඳයි. මොකද ඇඟ උෂ්ණ කට්ටියට ගොඩක් හොඳයි. ඊට අමතරව ඔයාලට පුළුවන් සව් රණවරා මල් තඹලා බොන්න පුළුවන්. බෙනි මල් තඹලා බොන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් ඔයාලා පොඩ්ඩක් බොන්න. ඒවා නිතරම කියන්නේ නිතරම ගන්න යන්න නැතුව ඊට පස්සේ ඔයාලට සෙම හැදෙයි. ඒක නිසා සතියකට දවස් 3ක් 4ක් වගේ බොන්න. ඊට වඩා අර හැමදාම බොන්න යන්නත් එපා. ඊට පස්සේ සමහරට සෙම එන්න පුළුවන්. හරිද? ඒක නිසා ඔයාලා ඒ ගැන සැලකිලිමත් වෙන්න. හරි. අනිත් විශේෂිතම දේ තමයි
හොඳ නයිට් ක්‍රීම් එකක් යූස් කරන එක. ඉතින් ගොඩාක් කට්ටිය කැමතිනේ ලස්සන ස්කින් කලර් එකක් ගන්න. ඉතින් ලංකාවේ ගැහැණු පිරිමි ભેදයක් නැතුව හරිම කැමති ලස්සන ස්කින් කලර් එකක් ලබා ගන්න. ඉතින් ඔයාලා දන්නවා හොඳ නයිට් ක්‍රීම් එකක් යූස් කරොත් ඔයාලට හොඳ ප්‍රතිඵලයක් අනිවාර්යයෙන්ම ගන්න පුළුවන්. හැබැයි හොඳ නයිට් ක්‍රීම් එකක් ඔයාලා බලලා තෝරගන්න. ඉතින් මගේ දැනට කස්ටමර්ස්ලා ගොඩාක් දවසකට එනවා අක්කි මට ලස්සන ස්කින් කලර් එකක් හදා ගන්න ඕනි. මගේ කලින් ස්කින් කලර් එක හොඳට තිබුණා. දැන් මේ කාලයක් එක්ක මගේ ස්කින් කලර් එක වෙනස් වෙලා තියෙනවා. ඉතින් මට අයි පරම ස්කින් කලර් එක හදා ගන්න ඕනි. අනිත් අය ඔකේ අනිත් පැත්ත මම අක්කා ඉස්කෝලේ යන කාලේ ගොඩක් කළු කෙනෙක්. මොකද මම අවුවේ ඉන්නවා. ස්පෝර්ට්ස් කරා. ඉතින් මට දැන් ඕනේ ලස්සන ස්කින් කලර් එකක් හදා ගන්න. අන්න ඔය වගේ ප්‍රශ්න ගොඩාක් එනවා. ඉතින් අනිත් කාරණේ තමයි සමහර අයගේ ස්කින් එකේ පිග්මන්ටේෂන් තියෙනවා. පිම්පල්ස් තියෙනවා. ඇස්සට කළුයි, කට වටේ කළුයි, බෙල්ල කළුයි. ඉතින් මේ හැම දෙයකම හොඳ ප්‍රතිඵල දෙන ක්‍රීම්ස් තියෙනවා. ඉතින් ඔයාලට බලලා ගන්න පුළුවන්. මගේ පේජ් එක තියෙන FB පේජ් එක. ඉතින් FB පේජ් එකට ගියොත් ඔයාලත් දකින්න පුළුවන්. දවසකට ගොඩක් මට ෆීඩ්බැක් එනවා. ඉතින් මම ෆීඩ්බැක් පුළුවන් විදිහට ඒකේ අප්ලෝඩ් කරනවා. ඉතින් ඔයාලට ඇත්තම ෆීඩ්බැක් බලන්න ඕන. ඒ කියන්නේ 100% කස්ටමර් ෆීඩ්බැක් බලන්න ඕන. ඔයාලට පුළුවන් මගේ FB page එකට යන්න ලක්ෂර beauty skin wellness private limited මගේ page එක. මම ඔයාලට මෙතනින් දාන්නම් ඒකේ ෆොටෝ එකක්. ඉතින් ඒකේ ඔයාලට ගිහිල්ලා බලන්න පුළුවන්. ඇත්තම කස්ටමර් ෆීඩ්බැක් තමයි ඒකේ තියෙන්නේ. සල්ලි දීලවත් මම හදලා මම දාලවත් එහෙම ෆීඩ්බැක් නෙමෙයි. රියල් කස්ටමර් ෆීඩ්බැක් එකේ තියෙන්නේ. ඉතින් ගොඩාක් දෙනෙක්ට මගෙන් හොඳ ප්‍රතිඵල ලැබිලා තියෙනවා මගේ ප්‍රොඩක්ට්ස් වලින්. බ්ලීචින් ඩැමේජ් වෙලා තියෙන අය, කාලයක් තිස්සේ තියෙන කුරුලෑ ප්‍රශ්න, ඒ වගේම තමයි ස්කින් කලර් එක හදාගන්න කැමති අය, පිග්මන්ටේෂන් ප්‍රශ්න තියෙන අය, ඇස්වට කළු අය, කට වටේ කළු අය, බෙල්ල කළු අය, විශේෂයෙන් බෙල්ල කළු අය ගොඩක් එනවා. ගොඩක් මහත අයගේම ගොඩක් බෙල්ල කළු වෙනවා. ඉතින් ඒ අයගෙත් හොඳ ප්‍රතිඵල මන් දීලා තියෙනවා. ඉතින් ඔයාලටත් විශ්වාසයක් ඇති වෙන තැනකින් හොඳ ක්‍රීම් එකක් කරලා යූස් කරන්න අනිවාර්යයෙන්ම 100% රිසල්ට් එක මගෙන් කොහොමත් මම ඔයාලට පොරොන්දු වෙනවා. මගේ කස්ටමර්ස්ලා වුණා විශ්වාසයෙන් මගේ ක්‍රීම්ස් දැන් දීර්ඝ කාලයක් තිස්සේ යූස් කරන මගේ ප්‍රොඩක්ට්ස්. ඉතින් මගේ ප්‍රොඩක්ට්ස් රේන්ජ් එකක්ම තියෙනවා. ඔයාගේ ස්කින් ටයිප් එක බලලා ඔයාගෙන් මම සියලුම ඩීටේල්ස් ටික අරගෙන තමයි මගේ ක්‍රීම්ස් දෙන්නේ. ඒ කියන්නේ මම මගේ කස්ටමර්ස්ලාත් එක්ක මම කතා කරනවා. ඔයාගේ මොන වගේ ස්කින් ටයිප් එකක්ද තියෙන්නේ? ඔයා කලින් මොනවද යූස් කරේ? දැනට මොනවද යූස් කරන්නේ? ඒතර ඔයාගේ ස්කින් එකේ තියෙන ප්‍රශ්න මොනවද? මේ හැමදේම මම ඔයාලත් එක්ක කතා කරලා තමයි ඔයාලට හරියම ප්‍රොඩක්ට් එක තෝරලා දෙන්නේ. නැතුව මම අර ආවට ගියාට මේක ගන්න මේක හොඳයි කියලා මම එහෙම දෙන්නේ නැහැ. ඔයා මේ දේ කරන්න, මේ විදිහට යන්න, මේ විදිහට පියවරෙන් පියවර මම ඔයාලව ගයිඩ් කරනවා. ඒ විදිහට තමයි මම ඔයාලගේ ස්කින් කලර් එක උනත් හදන්න. දැන් බ්‍රයිට් කෙනෙක් වෙන්න ඉන්න කෙනෙක් කියන්නකො ළඟදී. ඒතර එයාට උනත් මම මේ දේ ඔයා ඉස්සෙල්ලාම කරන්න පටන් ගන්න. මේ විදිහට ඔයා රූටින් එක යන්න කියලා මම ඔයාලව ගයිඩ් කරනවා. ඒ විදිහට තමයි මම මගේ ප්‍රොඩක්ට්ස් උනත් දෙන්නේ. නැත්නම් ආවට ගියාට මම දෙන්නේ නැහැ. මම කාලේ වැය කරලා මම ඔයාලත් එක්ක කතා කරනවා. ඔයාලත් එක්කම ඉන්නවා. මොකද මම හැමෝගෙම පුළුවන් විදිහට අප්ඩේට් දැනගන්න. ඔයාලා දැන් කොහොමද වගේ ස්කින් එකට දැන් ක්‍රීම් එක හොඳයිද කියලා අර මට පුළුවන් විදිහට මට වෙලාව තියෙන විදිහට මම කස්ටමර්ස්ලාත් එක්ක ඉන්නවා. ඉතින් අර මම කවදාත් කස්ටමර්ස්ලාව අතාරින්නේ නැහැ. මොකද අපි ඕනම දෙයක්, ඒ කියන්නේ අපි ප්‍රොඩක්ට් එකක් කාට හරි අපි කස්ටමර්ස්ලාට දුන්නත් අපි ඒකේ මුදල් බලාපොරොත්තු වෙනවට වඩා දෙයක් අපි එතන බලාපොරොත්තු වෙන්න ඕනේ. ඒ තමයි කස්ටමර්ගේ විශ්වාසය. ඒ වගේම තමයි කස්ටමර්ට හොඳම දේ දෙන්න ඕනේ. මොකද ඕනම කෙනෙක් අපි ගාවට අපිව හොයාගෙන එන්නේ අපිව විශ්වාස කරලානේ. ඒ කියන්නේ අපි ගාව එයාලට සොලියුෂන් එකක් තියෙයි කියලා එයාලා විශ්වාස කළා තමයි අපි ගාවට ඇවිල්ලා අපෙන් දේවල් ගන්න. එතකොට අපි දැනගන්න ඕනේ කස්ටමර්ගේ විශ්වාසය රකින්න. එයාට 100% හොඳම දේ දෙන්න. ඉතින් ඒක නිසා ඔයාලට හොඳම දේ මගෙන් ගන්න පුළුවන්. ස්කින් කලර් එක හදාගන්න කැමති කෙනෙක්ට උනත් මගේ ක්‍රීම්ස් 4ක් තියෙනවා. ෆේස් ක්‍රීම් 4යි, බොඩි ක්‍රීම් 4යි තියෙනවා. ඒ කියන්නේ ඔයාලට කැමති කලර් එක අනුව රේන්ජස් තියෙනවා. හරිද? ඒ විදිහට තමයි මගේ ප්‍රොඩක්ට්ස් තියෙන්නේ. ඒතර පිග්මන්ටේෂන් තියෙන අයට වෙනම ක්‍රීම්ස් තියෙනවා. එතකොට පිම්පල්ස් තියෙනවා නම් ඒ අයට තියෙනවා. බ්‍රයිට් කෙනෙක් වෙන්න ඉන්න කට්ටියට වෙනම එහෙම ක්‍රීම් තියෙනවා. ඒතර ඒ විදිහට තමයි මම දෙන්නේ. ඒකත් ස්කින් ටයිප් එක බලලා. ඒක නිසා ඉතින් ඔයාලට විශ්වාසයක් තියෙනවා නම් මගේ ප්‍රොඩක්ට්ස් යූස් කරලා ඔයාලට හොඳම රිසල්ට් එක ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ආවට ගියාට ඔයාලා ඒව ක්‍රීම්ස් ගන්න නැත්නම් හොඳ ෆීඩ්බැක් තියෙන තැනකින් ඔයාලට හොඳයි කියලා හිතෙන තැනකින් ගන්න. එතකොට මම දැන් කියනවා දැන් නයිට් ක්‍රීම් යූස් කරන අයගේ ප්‍රධානම මට දැන් දවසකට කට්ටිය දැන් අහන ප්‍රශ්න ඒ වගේ මම එක ප්‍රශ්නයක් වඩ කියන්නම්. දැන් නයිට් ක්‍රීම් එකක් ගන්නකොට
දැන් දැන් කස්ටමර්ස්ලා මගෙන් අහනවා අක්කේ දැන් අපි මේ ක්‍රීම් එක යූස් කරනවානේ යූස් කරලා ඉවර වුණාට පස්සේ කියන්නේ ක්‍රීම් එක ගාලා දැන් අපි හිතමු මාසයක් කියලා නැත්නම් මාස දෙකක් යා දැන් ක්‍රීම් එකක් ගන්නවා කියන්නකෝ ඊට පස්සේ අපිට අවශ්‍ය කලයක ආවට පස්සේ අපිට නවත්තලා දාලා ඉන්න පුළුවන් නේද? ඒතකොට ජීවිත කාලෙට මේ කලයක තියෙයි නේද කියලා මගෙන් අහනවා. එතකොට මේ වීඩියෝ එක බලන කට්ටියට ඔයාගේ හිතට දැන් ආයේ මොකද්ද? එහෙම තියෙයි කියලා හිතනවද? ඒ කියන්නේ ඔයාලා ක්‍රීම් එකක් ගාලා ඒක නැවැත්තුවාට පස්සේ ඒකනවා ජීවිත කාලෙට මම මේ කියන්නේ කිසිම අර මේන්ටේන් එකක්වත් නැතුව කිසිම ස්කින් කෙයාර් රූටින් එකක්වත් නැතුව ඔයාලා දිගටම ඔයගේ නවත්තලා දාලා හිටියොත් ඔයා හිතනවාද ඒ කලේකට දිගටම තියෙයි කියලා? නෑ. මම කියන්නේ නෑ කියලා. හේතුව තමයි හරි අපි ක්‍රීම් එකක් වුණත් අපේ ස්කින් එකට ගන්නවා කියන්නේ අපි ස්කින් එකට කරන ට්‍රීට්මන්ට් එකක්නේ. අපි ක්‍රීම් එකක් වුණත් ගන්නේ අපි ස්කින් එකට කරන ට්‍රීට්මන්ට් එකක් වගේනේ. එතකොට අපි ක්‍රීම් එකක් ගාලා අපිට අවශ්‍ය කලයක අපිට අවශ්‍ය රිසල්ට් එක ආවට පස්සේ අපි ඒක ගාලා ජීවිත කාලෙටම නතර කරලා හිටියොත් අපිට ඒ රිසල්ට් එක ජීවිත කාලෙටම තියෙන්නේ නැහැ. වෙනස් වෙනවා. මොකද දවසින් දවස මාසෙන් මාසෙ අපේ ස්කින් එක වෙනස් වෙනවා. එතකොට අපි අවුවේ යනවා, එළියට යනවා. එතකොට ඩෙඩ් ස්කින් එක එකතු වෙනවා. ඒ වගේම තමයි ක්‍රීම් එකකින් ගාලා ඒකේ කල එකක් ආවා කියලා ඔයා මේන්ටේන් එක යන්නේ නැත්නම් ඔයාට ඒ කලයක ජීවිත කාලෙම තියෙන්නේ නැහැ. හරිද? එතකොට මම කියන්නම් අපි කොහොමද මේ කලයක දිගටම තියාගන්නේ කියලා. මම දැන් ඔයාලට කියන්නම් අපි ස්කින් එක කොහොමද මේන්ටේන් එකේ අරන් යන්නේ කියලා. අපිට මේ ලැබුණු කලයක අපි කොහොමද මේන්ටේන් කරන්නේ කියලා. දැන් මම වුණත් මගේ ස්කින් එක දැන් මේන්ටේන් කරගෙන යන්නේ. ඒක නිසා මේ විදිහට ඔයාලා කරලා බලන්න අනිවාර්යයෙන්ම ඔයාලට හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. පළවෙනි දේ තමයි ඔයාලා හොඳ සන්ස්ක්‍රීම් එකක් යූස් කරන්න. හරිද? හේතුව තමයි අපිට ලැබුණු කල එකක් අපිට පරිස්සම් කරගන්න නැත්නම් අපිට ඒ කල එක හැමදාටම තියාගන්න බෑනේ නේද? අපි මම පළවෙනියටම කියන්නේ අපේ ස්කින් එකට අපි ආදරය කරන්න ඕනේ. අපි පළවෙනිම දේ තමයි අපේ ස්කින් එකට ආදරය කරන්න ඕනේ. හරිද? පරිස්සම් කරන්න ඕනේ. සැලකිලිමත් වෙන්න ඕනේ අපි ස්කින් එක ගැන. ඒකයි මම කිව්වේ කෑමෙන් බීමෙන් පවා අපි ස්කින් එක පරිස්සම් කරගන්න ඕනේ කියලා. නැතුව මේක නයිට් ක්‍රීම් එකකින් විතරක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. හරිද? හැමෝම බලාපොරොත්තු වෙනවා නයිට් එකට නයිට් ක්‍රීම් එකක් ගාලා ආරි මං අවුවේ ගියත් ප්‍රශ්නයක් නැහැ මං රැට් නයිට් ක්‍රීම් එකක් ගන්නවානේ මං ඔය ඕන කෑමක් කෑවත් කමන්නේ මං නයිට් ක්‍රීම් එකක් ගෑවනේ අන්න එහෙම තමයි ගොඩක් කට්ටිය හිතන්නේ. එහෙම හිතන්න එපා. හරිද? නයිට් ක්‍රීම් එකකින් විතරක් ඔයාව අවුවෙන් පරිස්සම් කරන්නවත් ඔයා කන කෑම බීමෙන් පරිස්සම් කරන්නවත් ඇඟ උෂ්ණ වෙන ඒවා පරිස්සම් කරන්නවත් නයිට් ක්‍රීම් එකකින් ඒ විතරක් කරන්න බෑ. මං කිව්වා මේ හැම දෙයක්ම ඉන්ක්ලූඩ් වෙන්න ඕනේ. ඒ කියන්නේ Tamanට පුළුවන් විදිහට මේ හැම දෙයක්ම පුළුවන් උපරිමයෙන් කරන්න බලන්න. එතකොට තමයි අපිට ලස්සන ස්කින් කලර් එකක් මුළු ෆුල් බොඩි එකටම ගන්න පුළුවන්. හරිද? එතකොට අනිත් දේ තමයි හොඳ සන්ස්ක්‍රීම් එකක් යූස් කරන්න. අනිත් දේ තමයි ඔයාලා සතියට දවස් දෙකක් වගේ ක්‍රීම් එක යූස් කරලා ඒක මේන්ටේන් කරන්න. අපි ඒකට තමයි ස්කින් එක මේන්ටේන් කරනවා කියන්නේ. ක්‍රීම් එකක් ගාලා මේන්ටේන් කරනවා කියන්නේ ඒකට. ඒ කියන්නේ සතියට දවස් දෙකක් වගේ යූස් කරලා 3ක් වගේ යූස් කරලා ඔය එක මේන්ටේන් කරන්න. ඒ කලර් එක මේන්ටේන් කරන්න. හරිද? ඒ විදිහට කරන්න. ඒ වගේම සතියකට එකපාරක් හොඳට ෆුල් බොඩි එක ස්ක්‍රබ් කරන්න, පැක්ස් ජාති දාන්න, ඒ වගේ දේවල් කරගෙන යන්න. අයිත් මං කියන්නේ අවුවෙන් පරිස්සම් වෙන්න. ඔයා ක්‍රීම් ගාන කෙනෙක් වුණත් නැති කෙනෙක් වුණත් සන්ස්ක්‍රීම් කියන දේ යූස් කරන්න. ඒ වගේ දේවල් ඔයා කරගෙන යන්නකො ඔයාට හැමදාටම මේ කලයක තියාගන්න පුළුවන්. මමත් ඊට පස්සේ ඉස්කෝලේ ගිහින් ඉවරනාට පස්සේ හොඳට ස්කින් එක ගැන හොඳට හිතුවා. ඒ කියන්නේ ස්කින් එක කොහොමද මම කලර් අප් කරගන්නේ, කොහොමද මම ස්කින් එක පරිස්සම් කරගන්නේ, කොහොමද අපි නිරෝගීව අපි ස්කින් එක ලස්සන කරගන්නේ, සේෆ්ටි විදියට කොහොමද ලස්සන කරගන්නේ කියලා මම මගේ ස්කින් එක ගැන මම උනන්දු වුණා. ඉතින් මම උනන්දු වුණේ හින්දා තමයි මට ලස්සන ස්කින් කලර් එකක් අද වෙනකොට ලැබිලා තියෙන්නේ. ඉතින් මමත් ඔයාලට කියන්නේ එක දෙයකින් හැමදේම බලාපොරොත්තු වෙන්න එපා. හරිද? ඔයාලා හොඳ ස්කින් කෙයාර් රූටින් එකක්, හොඳ කෑම වේලා ඒ වගේ දේවල් හොඳට ඔයාලා ෆලෝ කරොත් ඔයාලට හොඳ ලස්සන කලර් එකක් අනිවාර්යයෙන්ම ගන්න පුළුවන්. ඉතින් මේ දේවල් ඔයාලා ෆලෝ කරන්න. ඔයාටත් ඔයාගේ ස්කින් එක හදා ගන්න ඕන, ලස්සනට හදා ගන්න ඕන නම් 100% ප්‍රතිඵල තියෙන ඇත්තම රිසල්ට් තියෙන ප්‍රොඩක්ට්ස් යූස් කරන්න ඕන නම් ඔයාගේ ස්කින් එක කුල්ලා තියෙනවා නම්, පිග්මන්ටේෂන් තියෙනවා නම්, ඔයාගේ ස්කින් එක ඩාර්ක් නම්, ඔයාගේ ස්කින් එක කලර් අප් කරගන්න ඕන නම් මේ හැම දෙයකටම මගේ ප්‍රොඩක්ට්ස් තියෙනවා. ඉතින් ඔයාලට කැමති නම් ඔයාලට විශ්වාසයි නම් මගේ යූස් කරලා බලන්න පුළුවන්. හැබැයි අනිවාර්යයෙන්ම 100% රිසල්ට්ස් තියෙනවා. මම කලින් කිව්වා වගේ මගේ පේජ් එකට ගිහින් බලන්න පුළුවන්. අනිවාර්යයෙන්ම 100% රිසල්ට්ස් තියෙනවා. ඒ වගේම බලලා ඔයාලට යූස් කරන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලට ඕන නම් මැසේජ් එකක් දාලා තියන්න. මම ඔයාලට එක කොහොමත් ගයිඩ් කරනවා. මුලින් ඉඳලම මම ඔයාලව ගයිඩ් කරන මෙන්න මේ විදිහට තමයි අපි ස්කින් එකක් හදා ගන්න ඕනේ. ආවට ගියාට ප්‍රොඩක්ට්ස් දෙන්නේ නැහැ. ඒක නිසා අනිවාර්යයෙන්ම හොඳම විදිහට අපි ස්කින් කලර් එකක් හදාගන්නේ කොහොමද කියලා මම ඔයාලට කියලා දෙනවා. ඉතින් ගොඩක් කටේ කියන දෙයක් තමයි
අක්කා මේ කවුරුත් මට හරි දෙයක් කියන්නේ නැහැ. මම ගොඩක් පේජ් වල ක්‍රීම් යූස් කරලා රැවටිලා ඉන්නේ. කිසිම රිසල්ට් එකක් නැහැ. තිබ්බටත් වඩා ඩැමේජ් වුණ එක විතරයි උනේ කියලා තමයි ගොඩක් කට්ටිය මාත් එක්ක කියනවා. ඉතින් ඔයාලටත් 100% රිසල්ට් එක ගන්න ඕන නම් ඔයාලට ස්කින් කලර් එක අනිවාර්යයෙන්ම හදා ගන්න ඕන නම් මගේ ප්‍රොඩක්ට්ස් යූස් කරලා බලන්න පුළුවන්. අනිවාර්යයෙන්ම රිසල්ට් එක එනවා. මම මෙච්චර කියන්නේ මම ඇත්තටම රිසල්ට් නැත්තම් මට මෙච්චර මෙහෙම කියවන්න බෑ. ඇත්තටම රිසල්ට් එකක් තියෙන නිසා තමයි මම උනත් ඔයාලත් එක්ක මෙහෙම කතා කරන්නේ. නැත්තම් මට බොරු ප්‍රොඩක්ට්ස් ගෙනල්ලා ඔයාලට නිකන් දෙන්න බෑනේ. එහෙම දෙන්න බෑනේ. ඒක මගේ හිත උනත් දන්නවනේ මම මේ බොරුවක් කරන්නේ. මම මෙයාලට බොරුවක් කියලා මම ඔයාලට බොරු ප්‍රොඩක්ට්ස් දෙන්නේ කියලා මගේ හිත උනත් එතකොට දානවා. ඉතින් එහෙම මට කිසිම වමනාවක් නැහැ. ඉතින් මම ඔයාලට උනත් දෙන්නේ 100% රිසල්ට් තියෙන හොඳම ප්‍රොඩක්ට්ස් විතරයි. ඉතින් ඔයාලටත් යූස් කරලා බලන්න පුළුවන්. හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා අද මම ගෙනාපු වීඩියෝ එකෙන් ඔයාලට හොඳ දෙයක් දැනගන්න පුළුවන් වෙන්නේ නැති කියලා. ඔයාලගේ ස්කින් එක පිළිබඳව ඔයාලම කොහොමද ස්කින් එක අපි පරිස්සම් කරගන්නේ, අපි ස්කින් එකට මොනවද කරන්න ඕනේ, අපි කොහොමද මේන්ටේන් එක යන්නේ, ඒ හැමදේම ගැන ඔයාලට මොන හරි අවබෝධයක් එන්නේ නැති කියලා මම හිතනවා. ඉතින් අපි ස්කින් එකට ආදරය කරොත් විතරයි අපිටත් ස්කින් එක ලස්සනට තියාගන්න පුළුවන්. ඉතින් අදට මම මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.